Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මේ vlog එක ඔයගොල්ලෝ අවසාන වෙනකම් බලන්න ගොඩක් ස්පෙෂල් දේවල් තියෙනවා. දැන් මම මේ ඉනුදේ නැගිට ගමන් අද මට ගොඩක් වැඩක් තියෙනවා. අද අපේ තාත්තගේ බර්ත්ඩේ එක. ඉතින් මම අද බලපිටියේ ඉඳන් කැලණි යනවා කේක් අරගෙන. ඔයගොල්ලෝ දන්නවා අපේ තාත්තලා ඉන්නේ කැලණියේ. මම ඉන්නේ බලපිටියේ. අනිත් එක සෙල්ලම් නැහැ මෙහි ඉඳන් කේක් උස්සගෙන යනවා කියන එක තාත්තට තෑගි උස්සන් යනවා කියන එක. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම කොහමද ඉතින් ළමයි මුලින්ම කරගන්න තියෙන්නේ මේ කේක්ස් ටික ලස්සනට සේෆ්ටි විදියට අරගෙන යන්න පුළුවන් විදියට ලෑස්ති කරගන්න එක. ඉතින් මං හිතුවා මේවා තැටිවලම දාගෙන අරන් යන එක තමයි ගොඩක්ම සේෆ්ටි කියලා. මොකද එතකොට තැලෙන්න පොඩි වෙන්නේ නෑනේ ඒක. එහෙම තියෙන නිසා. ඉතින් මං කප් කේක්ස් අයකුත් දාගත්ත නිසා ඒකත් අයිස්ක්‍රීම් බකට් එකකට දාගත්තා. ඉතින් මේ සේරම බෑග් එකකට ලස්සනට පැක් කරගත්තා. මොකද මේක තැලෙන්න පොඩි වෙන්නේ නැති වෙන්න මම අරන් යන්න ඕනේ නිසා. ඉතින් මට අද බඩු ගොඩක් උස්සන් යන්න තියෙනවා. මම අපේ තාත්තට තෑග්ගක් ගත්තා. ඒ තෑග්ග මට ඩිලිවරි කරන්නම් කියලා කිව්වා අම්බලන්ගොඩ ස්ටෑන්ඩ් එකට. ඉතින් මම මේ තෑග් ගැන බොක්ස් එක ගැනවත් මට කිසිම අයිඩියා එකක් නැහැ. හැබැයි මට හිතුණා ඒක ටිකක් ලොකු බොක්ස් එකක ඒවි කියලා. ඒ නිසා මම කෝකරත් කියලා බෑග්ස් දෙකක්ම අරන් ගියා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න ළමයි මේ බෑග් එකයි මේ බෑග් එකයි අරගෙන යන්නේ කොහොමද කියලා මම තනියම ඒත් මම හැම දෙයකටම දැන් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ටක් ගාලා මම ඩෙනිමට ලස්සනට ක්‍රොප් টොප් එකකුත් ඇඳගෙන ඉක්මනට ලෑස්ති වෙන්නේ කොණ්ඩේ පීරගෙන ලිප්ස්ටික් ටිකකුත් ගාගෙන ඉක්මනටම ලෑස්ති වෙලා මම අම්බලන්ගොඩට යන්න ඕනේ. මොකද මට අම්බලන්ගොඩට ගිහිල්ලා කරගන්න වැඩ වගේකුත් තියෙනවා. ඒ තමයි කේක් එකට අවශ්‍ය ප්‍රින්ට්ස් වගේක් මට ගන්න තියෙනවා. ඉතින් මම ටක් ගාලා ලෑස්ති වෙලා ඉක්මනටම බස් එකක නැගලා අම්බලන්ගොඩට යන්න තමයි හදන්නේ. මම තනියම නෙමෙයි යන්නේ අපේ ආච්චි එක්ක. මොකද මට හරි බයයි අපේ තාත්තට ගන්න තෑග්ග බොක්ස් එකක එහෙම ආවොත් මම කොහොමද තනියම එතන බෑග් එකකට දාගන්නේ එහෙම කියලා. ඉතින් ආච්චි එක්ක මම අම්බලන්ගොඩ ගියා. ඉතින් ආච්චි මාව ට්‍රේන් එකේ නග්ගලා තමයි ගියේ. ඉතින් ඔන්න ඔහම ඉක්මනට මම අම්බලන්ගොඩ ගිහිල්ලා කේක් වලට අවශ්‍ය ප්‍රින්ට්ස් ටිකත් මම එතනින්ම ස්ටෑන්ඩ් එකෙන්ම මේ මේකින් ගත්ත ඔය තියෙන්නේ ඒවා තමයි. මම ඉතින් කේක් එකට ගහන ලස්සන දේවල් ටිකක් Google එකෙන් අරගෙනම තමයි ඒගොල්ලෝ ගාවට ගියේ. එතකොට ඉක්මනටම අපිට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම ওই වැඩේ කරගෙන එනකොට අනේ පව් අපේ ආච්චි ලස්සන්ට බෑග් එකට අපේ තාත්තගේ තෑග්ග දාලා තිබ්බා. මට අමතක වුණා. මට කුරියර් එකෙන් එනකොට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ඔය තියෙන්නේ අව බොක්ස් එක හොඳ වෙලාවට මම ওই රතු පාට බෑග් එක අරන් ආවා. ඉතින් පේනෝනේ බෑග් දෙක මම කොහොමද තනියම අරන් යන්නේ කියලා. ඔය තියෙන බලංගොඩ ස්ටෑන්ඩ් එක. ඔයනේ අපේ ආච්චි. ඉතින් ට්‍රේන් එක වෙලාවටම ආවා. ඉතින් මම ට්‍රේන් එකේ නැග්ග මට යන්තම් ෂීට් එකක් හම්බුණා ළමයි. පස්සේ ඔය ඔතන හිටපු අංකල් ආන්ටි බැස්ස නිසා මට වින්ඩෝ එක ගාව ෂීට් එක හම්බුණා. ඔයාලා දන්නවද ළමයි මං හරිම ආසයි ට්‍රේන් එකක වින්ඩෝ එක ගාව ෂීට් එකේ වාඩි වෙලා මේ විදියට ලස්සනට පරිසරය ලස්සන බලාගෙන යන්න. ඉතින් ඔය වෙලාවේ නම් මං කල්පනා කරන්නේ අනේ දෙයනේ මේ කේක් ටික මං කොහොමද පරිස්සමෙන් අරන් යන්නේ කියලා කිසිම තැලීමක් පොඩිවීමක් නැතුව. ඉතින් මම මුලින්ම කොටුවෙන් බැහැලා කොටුවෙනුත් ස්ලෝ ට්‍රේන් එක නැගලා තමයි කැලණියට යන්න ඕන. දැන් ළමයි ට්‍රේන් එක තනියම යනවා කියන එක නම් බයක් නැහැ. ඇත්තටම කිව්වොත් මට බස් වල නම් යන්න බෑ. මට ඒක හරි අමාරුයි. ට්‍රේන් එක තමයි පොඩි කාලේ ඉඳන්ම පුරුදු. හැබැයි මේ ළඟකදී ඉඳලා තමයි මම තනියම මෙහෙම කොළඹ යන්න පුරුදු වුණේ. දැන් නම් කොළඹ යනවා කියන එක මට හරියට නිකන් ටවුන් යනවා වගේ. ඒ තරමටම දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් කොටුවෙන් බැහැලා ස්ලෝ ට්‍රේන් එක නගලා තමයි ඉන්නේ. වීඩියෝ නම් ගත්තේ හරිම අඩුවෙන් ළමයි. මොකද මේ බෑග් දෙකත් එක්ක මට ෆෝන් එකක් නම් හැන්ඩල් කරන්න අමාරුයි. ඉතින් මම කැලණියෙන් බහිනකොටම මම කැලණියෙන් බැහැලා ඉන්නේ. අපේ අම්මා ඒ වෙලේම ඇවිල්ලා තිබ්බා මාව ගන්න. ඉතින් මම අම්මා එක්ක ඊට පස්සේ බයික් එකේ ගෙදර බලා තමයි මේ පිටත් වෙන්නේ. ඉතින් ගෙදර ගියපු ගමන්ම ළමයි මොනවත් නෙමෙයි මං ආසම කරන කෑමක් හම්බුණා. මොනවද දන්නවද ළමයි? කැරන් ෆ්‍රෙෂ් එකේ චීස් බෝම්බ් එක. අපේ පොඩි අක්කා තමයි ඉතින් මට ඔක ගෙනත් දුන්නේ. එයාට හරි ආදරේනේ යන්නේ. ඉතින් ඔය වෙලාවේ ඔයගොල්ලන්ට පෙනෙයි මල් වගේක්. ඒ තමයි අපේ අම්මා නිකන් ඉන්න ගමන් ඔය මල් හදනවා හරිම ආසාවෙන්. අපේ පොඩි අක්කා මට බලහත්කාරයෙන්ම කිව්වා එයා පෙන්වන්න එපයි කියලා. ඒ නිසා මම එයාව ඔය පෙන්නුවා. මේ අපේ අම්මයි මල්. හලෝ. ඉතින් ගෙදර ආපු ගාම කරේ වොෂ් එකක් දාගෙන ටක් ගාලා කම්ෆර්ටබල්ම අඳුමක් දාගත්ත එක මේ කාඩ්බොක්ස් එකද බලන්න තමයි යන්නේ. හරි ආසාවෙන් හිටියේ මේ ඕඩර් එක. දන්නවද මේ ඕඩර් එක මම මේක ගත්ත පේජ් එක මම මෙන්ෂන් කරන්නම්. ඒ අක්කා ඉතින් මේ අක්කා හරිම හොඳයි. මම මේ ඕඩර් එක දැම්මේ 19. මට අමතක වුණා මේ මම හැමතැනම බැලුවා. මේක ඇතුලේ තියෙන ළමයි අර කැක්ටස් පොට්ස් කියලා එකක් තියෙනවා. ඒ වගේ පොට් එක සුදු පාට.
ඒකෙන් තමයි මම ඕඩර් කරේ සත්‍යේ. ඉතින් අපි බලමු ඉතින් වැඩි විස්තර. ඉතින් ළමයි මේක ඇතුලේ තියෙන පොට්ස් වර්ගම නෙමෙයි එක පොට් එකක්ද කොහේ ඇති. මම මේක ගොඩක්ම ඕඩර් කරේ බ්ලෙසිං කිට් එකකට අවශ්‍ය ද්‍රව්‍ය. මොකද අපේ තාත්තා ආසම දෙයක්. කොළ ගොඩට දාලා එවන්නේ ඒගොල්ලෝ. ඒක බින්දනවනේ. බින්දන දේවල් තමයි තියෙන්නේ. බලන්න. කොළ ගොඩ. කායි මේ විදිහම දාන්න ඕන. මේ බලන්න බලන්න තියෙන හැටි. අන්න මෙහෙම තමයි තියෙන්නේ. දැන් එහෙනම් කී කරන් බලමු අපි. එයානේ කොළ කන්න. මේක අර මේ මම ෆොටෝ එකක් දාන්න. බලන්නකෝ මේක අර මෙහෙම හැඩි එකක් මේක. මේක මම ඉතින් ගලවන්නේ නැහැ. හේතුව තාත්තට දෙන්න මේ විදිහම තියෙනවා නිසා. බං. එනවද? ඒක බ්ලෙසිං කිට් එක ගන්න මං ගෙන්නුවේ. ඉතින් මේක අර අත මේක මියවම හරියට පෙන්නන තාත්තා මේ වැරදිලා පෙන්නාවේ මම මේ වීඩියෝ එක කරමු දාන්න. මේක මේක උඩින් තමයි පහන තියෙන්නේ. මේක මලක් වගේ එකක්. මේක උඩින් තියෙන පහන කියන්නේ. මේක මම හිතුවේ මේක මෙච්චර ලොකුයි කියලා. බැලුවා මේක මාර ලොකුයි. බලන්නකො මේක තියෙන්නේ හඳුන් කුරු දාන්න. මම ෆොටෝ එක දෙකේ ගොඩක් පොඩියට. මේක හැබැයි ලොකුයි. මම ඔයාලට දෙයක් කියන්න. ඔයගොල්ලෝ මේ වගේ දේවල් බ්ලෙසිං කිට්ස් එතකොට මේ වගේ මේක එක පොට්ස් වර්ග ගන්න ඉන්නවා නම් මේ පේජ් එකෙන්ම ගන්න. හේතුව මම ගොඩක් පේජස් බැලුවා. අපේ පවුලේ අය එතකොට මගේ යාළුවෝ කිව්ව දෙනෙකුත් මේකෙන් අරන් තිබ්බා. ඒගොල්ලෝ මට රෙකමන්ඩ් කරපු නිසා තමයි මම මෙතනින් ගත්තේ. තරම්කෝ මාරම රීසනබල් ප්‍රයිසස් වලට තමයි මෙයාගේ ඔක්කොම වැඩ මේ අක්කගේ The Pots Factory නම. ඉතින් මේගොල්ලෝගෙන් ගන්න ඇත්තට මේගොල්ලෝගේ බඩු හරි ලාභයි. ඒ වගේම මාර මේ හරිම මේ ක්වොලිටි එක බඩු හදලා තියෙනවා. ඉතින් මමත් ගත්ත මට එකක් දිගම මට මතකත් නැහැ. ඝන දෙවිය. තාත්තා මොන වැඩේ තිබ්බත් අනිවාර්යෙන්ම ඝන දෙවියන්ට මාරම භක්තියෙන් වදින නිසා තමයි මම යාට මේක ඕඩර් කරේ. ඒකෙදි මේ රවුන්ඩ් තියෙන මේ එක රවුමක් යට මෙහෙම තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේ හොඳටම බලන්න ඇති. මේකෙත් මේ මම මෙහෙම පොඩියට පෙන්නන්න මේක නිකාර නෙළුම් මලක් වගේ පොඩි මේකෙත් තියෙන මේ අනාද හඳුන් කුරු ගන්න. මේකත් මම අපේ ගෙදරට. අය අපයි ආයෙ තව ඕඩර්ස් කිව්වත් දාන්න මොකද ලස්සනට ඒක තියෙනවා. ඔය කාමර වලට ඔය ලස්සනට තියෙන දේවල් ඒවත් මම ගෙන්නන්න ඉන්නේ. ඉතින් මෙච්චර අපි දැන් මේක ආල් මේක ඇතුළටම දාලා පරිස්සම් කරලා අපේ තාත්තාම දෙමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මම කේක් එක හදන වීඩියෝ එක බලන්න ගමු. එහෙනම් යමු හදේ කේක් එක හදන එක බලන්න. දැන් තියෙන්නේ අපිට මෙන්න මේ වගේ කපා ගන්න. මම මේ කේක් එකට ගහන්න මේ ෆොටෝ පේපර් වල මේ විදියට print කරගත්තා. සෙල්ලම් නෑ ළමයි ට්‍රේන් එකේ මේ ඔක්කොම බඩුස් ගෙන කේක් එක පොඩ්ඩක් මේ බාන වෙලා තියෙන දේ මොනවා කරන්නද අපි මේක පොඩ්ඩක් අයිස් දිනලින් ගේමක් ගහමු. දැන් එහෙනම් මේක කපා ගමු. ඉතින් අතරතුර මම උණු වතුරට ඒකුත් බොන්න ගත්තා. මොකද මම ටිකක් අසනීප වෙලා ඉන්නේ. අසනීප කියන්නේ මේ දවස් ඉතින් හැමෝටම කැස්ස හැම්බිරිස්සාවනේ. ඉතින් ඒකත් මටත් වැළඳුනා ළමයි. ඉතින් ওই ටික ලස්සනට හිමීට කපා ගන්න අතරේ අපේ අම්මයි පොඩි අක්කයි ගියා කීල්ස් එකට ගිහිල්ලා එන්න. ඒ නිසා මම දොරවල් ඔක්කොම වහගෙන උඩට වෙලා තමයි මේ ටික කපා ගන්නෙ. හැබැයි අන්තිමට මේ ටික කපලා ඉවර වෙනකොට ඒගොල්ලෝ ගෙදරටත් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඉක්මනට මේව කපාගෙන බලන්න මේ හાર્ට් එකේ ලස්සන මගේ හાર્ට් එකට ගොඩක් ආසයි. ඒක මාර කලර්ෆුල්. ඉතින් දැන් ඉක්මනට මේව අපි කේක් එක හදා ගන්න. ඉතින් ළමයි කියනවනේ මේ වෙලාවේ මට පුදුම සිහියක් නෙමෙයි තියෙන්නේ. ඇත්තම කතාවකොත් මට නොසල්ස් පවා ගේන අමතක වෙලා තියෙනවා. මෙහෙමයි දෙයක් කරන්න ගත්තොත් එකක් හරි අමතක නොවුනොත් තමයි පුදුමේ. ඉතින් ළමයි ඇත්තම කතාවකොත් මේ කේක් එක හරිම අමාරුවෙන් තමයි මම අයිසිං කරේ. ඒකට හේතුව කේක් එක ගොඩක් ඩැමේජ් වෙලා ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මම ඔය ග්‍රෑම් 500 කේක් එකක් තමයි උඩින් තිබ්බේ. ඔයාලා දැක්ක එක යටින් ගොඩක්ම ඩැමේජ් වෙලා මම ඒ ටික කොහොම හරි අයිසිං වලින් කරනවා කියලා බලාගෙන තමයි කොහොම හරි වැඩේ පටන් ගත්තේ. මගේ බලාපොරොත්තුව තිබ්බේ තාත්තා එන්න කලින් මේක ටක් ගාලා අයිසිං කරගන්න. ඒ වුණාට වැඩේ හරි කියන්නේ අන්තිමට තාත්තා ආව ළමයි. ඉතින් ওই විදියට මැදට
බටේකුත් ගහගෙන ඉක්මනට මේක අයිසිං කරගන්න ඕන. මේ වෙලාවේ ගෙවල්වත් මුකුත් අස් කරලා නැහැ. මොකද අම්මලා වැඩ. අම්මලා කියන අපේ පොඩි අක්කා එයා විශේෂ ස්පෙෂල් කෑමක් හදනවා. අපි අද රැට නම් ඕඩර් කරලා තියෙන්නේ කෑම. අපි අපේ අද ඉතින් පවුලේ අය විතරයි සමරන්නේ. මොකද අපි බලපිටිය ගෙදර හිටිය නම් තමයි අපේ මාමලා පුංචිලා හැමෝම එක්ක මේක සමරන්නේ. ඉතින් අපි අද තාත්තගේ පන්දිනේට කැලණිය නිසා අපි 4-5 දෙනා තමයි ඉන්නේ. ඉතින් අපේ පොඩි අක්කා එයාට විශේෂිත වූ ආහාර වගේකුත් හදනවා. ඒකත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී බලන්න පුළුවන්. ඉතින් ටට්ටක් ගාලා ඉතින් පුළුවන් විදියටත් නීට් කරගත්ත ළමයි අඩුම තරමේ නීට් කරන බඩු ටිකවත් මං හරියට අරන් ඇවිල්ලා තිබ්බේ නෑ. ඉතින් ගෙනාපු බඩු වලට මං කොහොම හරි ගේමක් ගහගත්තා. ඔයගොල්ලෝ ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න මං හදපු කේක් එක ලස්සනයි නම්. ඇත්තටම කතා කරුවොත් මම මේ කේක් එක හදන බඩු අඩු වෙනුත් ගෙනල්ලා මෙහෙම හරි අයිසිං කරගත්ත විදිය ගැන මට ගොඩක් සතුටුයි. මං ගොඩක් බය වෙලා හිටියේ මට කේක් එක ගොඩ දාගන්න බැරි වේවිද කියලා. කොහොම වුණත් මේ ප්‍රින්ට්ස් ටික අරන් ආපු නිසා යන්තම් බේරුණා. කොහොම හරි ඉතින් මෙහෙම හරි කේක් එක හදාගත්ත එක පිළිබඳව මා ගොඩාක්ම සතුටු වෙනවා. හරි ඉතින් ළමයි කොහොම හරි අන්තිම මොහොතේදී ඉතින් මම හැමෝගෙම මේක හොඳයිද පොඩ්ඩක් නීට් වල පොඩි අවුලක් තියෙනවා ඒක ඇත්ත. ඒකට හේතුව ඔයගොල්ලෝ බැලුමට පේනවා බලන්න කේක් එක කොච්චර ප්‍රමාණයක් තැරිලාද කියලා. ඉතින් මේක ළමයි ගෙදර කන්න හදපු කේක් එකනේ ඒ නිසා වච්ච හිතන්න එපා. ඔය පේන්නේ අපේ තාත්තා ආවා. ඔයාලා දන්නවද ළමයි අපේ තාත්තා කියපු දෙයක් අපි උදේ ඉඳන්ම කේ තාත්තට මේ අද කේක් හදන්න නැහැ තාත්තේ අපි කඩෙන් කමු එහෙම තමයි කිව්වේ. එතකොට අපේ තාත්තා දැන් ඇවිල්ලා කිව්වේ මොකක්ද දන්නවද? මම දැනන් හිටියලු අම්මලා දූලා මොකක් හරි කරනවා කියලා. ඉතින් ඇත්ත තාත්තා දන්නවා අනිවාර්යෙන් අපි කවදාවත් අපේ තාත්තගේ අපේ අම්මලාගේ අපේ පවුලේ 4-5 දෙනාගේ බර්ත්ඩේස් කවදාවත් අපි මිස් කරගන්නේ නැහැ කියලා. ඔය තියෙන අපේ පොඩි අක්කා හදන කෑම ඔයා දන්නවද ළමයි අපේ පොඩි අක්කා කෑම හදන වෙලාවට කුස්සියේ තියෙන ඔක්කොම බඩු අදිනවා. විශේෂම දේ තමයි එතකොට අපිට කොටින්ම කුස්සියට එන්න බෑ. නැත්තම් එයාගෙන් අපි ප්‍රහාරයට ලක් වෙනවා. ඔය පේනවනේ දැන් බොරුවට ලැජ්ජ වෙලා යාව පෙන්නන්න එපාලු. ඒනොට බැලුවොත් නැත්තම් එයාගේ වැඩේම ටික්ටොක් කරන එක. එයා ඉතින් අපිට බර්ගර්ස් හදලා ළමයි. ඇත්තට මේ බර්ගර් එක මාර රසයි. ඔය තියෙනව දන්නවද? එයා මේ ෆුඩ් ප්ලැටර් එකක් හදනවලු ස්නැක්ස් වලින්. කොච්චර නපුරුද කිව්වද ළමයි ඒකේ තියෙන එක ස්නැක් එකක්වත් අපිට කන්න දුන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මම හොරාට කෑවා. මේ බ්ලොග් එකේ ඉතින් එයා දැක්කට කමන්නේ නැහැ. දැන් ඉතින් කාලේ ඉවරනේ ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඉතින් 4-5 දෙනා පොඩ්ඩක් ඉතින් ටීවී එක බැලුවා ඔක්කොම වැඩ කරලා ඉවරලා. දැන් ඉතින් මේ බලාගෙන ඉන්නේ අපේ තාත්තගේ බෑනලා දෙන්න එනකන්. එක බෑන කෙනෙක් නම් ආවා අපේ ලොකු අක්කගේ කෙනා අපේ චමා බෝයි. අපේ චමා යාවා. දැන් ඉතින් අපේ මිස්ටර් දිනු බබා එනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඉතින් යා ට්‍රේන් එකේ එනවා කිව්වා යා වෙක්කන් එන තාත්තා කැලණි ස්ටේෂන් එකට දැන් යනවා. ඉතින් අපේ චමා අයියාවම ඉතින් අපිත් එක්ක හිනාවේ පේනවනේ. චමා අයියාත් ඉතින් අපිටම සෙට් වෙන කෙනෙක් තමයි. එයාත් ඉතින් අපේ තාත්තට ලස්සන තෑගි ගෙනල්ලා තිබ්බා. අපේ තාත්තා හරි ආසයි තෑගි දෙනවට. තාම ඉතින් අපි තෑගි හංගගෙන හිටියේ. පස්සේ තමයි ඉතින් තෑගි පෙන්නන්නේ. අන්තිමට ඉතින් අපේ පොඩි අක්ක මේ අහිංසක මස්සිනාගෙනුත් උදව් ගත්ත මේක හදන්න. හදන්න මස්සිනා මුණ වෙන්න ඉන්නේ මම අර ඔයාගේ මුණ පෙන්නන්නේ නෑ අත විතරයි පේන්නේ අත විතරයි අනේ සමාය නැන්ද මේ ටික්ටොක් කරන නටන නැටලි අත විතරයි පේන්නේ පොඩි අක්කගේ රතේ සයිස් එක නම් පේනවා බලන්න මොකද බෑනේ මෙහෙමද ඔය ඒක නම් රසයි හොඳේ ගරයි මෙතනයි ඔව් ඔයාගෙන් අයිඩියා එකක් ගන්න තමයි මං හිතුවේ. කැඩිච්ච එක ටයිම් ගාලා ගහන්නේ කැඩිච්චව තියන්න කොහොමද ඉතින් ළමයි ඔන්න ඔහොම ඒ දෙන්නගේ රාජකාරිය වඩාත් හොඳින්ම ඉෂ්ට කළා. ඉතින් මම මෙතන ඔහොම බලාගෙන ඉන්න ළමයි මට කෑල්ලක් දෙනකම් මම ඉතින් හොරාට වැඩේ දුන්නා. පේන්න තමයි ඉතින් අර පේන්න කරන්න විදියක් නැහැ. මොකද අපේ පොඩි අක්කේ ප්‍රහාරයට ලක් වෙන සිදුවෙනවා. කොහොම නැතිනම් අපේ චමායිය හොඳ නිසා මට ටිකක් දුන්නා. ඉතින් ළමයි අපේ චමායිය නයි ඉතින් චෙෆ් කෙනෙක් වගේම තමයි. එයාට හොඳ දැනුමක් තියෙනවා. ඉතින් අපේ පොඩි අක්කා එයා එනකන් තමයි ඉඳලා තියෙනවක හදන්න. මේ මං තාම ෆිනිෂ් කරගෙන නැහැ. ෆිනිෂින් එක දුන්නා. ඒ කියන්නේ අර ටේප් එක ගන්නන්න. ඒ ළමයි අපේ අම්මා කතා වෙන්නේ අපේ අම්මට මේ අලංකාරවත් වූ මල් ගැන. ඇත්තට මේ මල් හරි ලස්සනයි ළමයි. අපේ අම්මා මාර විදියට පයිප් ක්ලීනර් වලින් වැඩ දානවා. මන් දන්නේ මාරම විදියට දැන් එයා හොඳට දන්නවා මල් හදන්න. ඉතින් ළමයි මේ වෙලාවේ කියන්න ඕනේ අපේ ගේ තාම හැදෙන ගම.
අපේ මේ කුස්සියේ ඉඳන් තව පිටිපස්සට තාමගේ හදනවා. හැබැයි මේ වෙනකොට භාගයක්ම වගේ ඉවරයි. දැන් අපිට මේ කුස්සියේ පැන්ට්‍රි කබඩ් එක ගහලා දාන්න තියෙනවා ඉතින් අපේ අක්කලා අපේ එතකොට මස්සිනාලා ඒගොල්ලෝ වැඩ ටික කරනකම් මමයි අම්මයි ඉතින් බැලුම්බෝල පුම්බල ඒගොල්ලන්ට පොඩි සහායක් වුණා. ඉතින් ඔන්න අපේ පොඩි අක්කා හරිම ආසාවෙන් යාගේ කැම ටික පිළිගන්නපු ආකාරය බලන්නකෝ. බලන්න කියාගේ මූණ හරිම හංසි පාටයිනේ. බලන්න නිතරම තමයි මාත් එක්ක පැටලෙන්න බලන් ඉන්නේ. ඉන්න එනවා පේදිනෝ බොයි. දැන් ඉතින් පවුල සම්පූර්ණයි. දැන් තියෙන අපිට ඉතින් කේක් කපන්න. ඉතින් ළමයි ඔය කෑම වලට අමතරව අපි රැට කන්න අපිට රයිස් කොත්තු ඉතින් ඔය වගේ කෑම ඕඩර් කරලා ගෙනාවා. කොහෙද ඉතින් මට ඒ කෑම වීඩියෝ එකක් ගන්න බැරි වුණා කියන්නකෝ. මොකද ඒ තරම් බඩගින්නේ මම හිටියේ. අපි ඉතින් දැන් කේක් කපමු. බලන්නකෝ ඉතින් අපේ තාත්තගේ සතුට අපේ දෙමව්පියන්ගේ සතුට තරම් අපිට වෙන මොනවද වටින්නේ. ඉතින් ඒ දෙන්න hina වෙනවා දැක්කම අපි තුන්දෙනාටම මාරම සතුටුයි. දැන් ඉතින් අපි කේක් කපමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Tata. Happy birthday to you. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ තාත්තගේ බර්ත්ඩේ එක දවසේ ගෙවුනේ. දැන් ඉතින් අපි හැමෝටම අපේ තාත්තා ආදරෙන් කේක් කවලා ඉතින් අපි අපේ තාත්තා එක්ක ෆොටෝස් ගහලා තාත්තටත් කේක් කවලා තාත්තට අපි දෙන තෑගි ටිකත් දුන්නා. ඉතින් ළමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී පෙනේවි මගේ මේ vlog එකට කොයිතරම්නම් බාධා කරනවද කියලා අපේ පොඩි අක්කා. ඔයාලා බලනවා ඉතින් ඉදි කියලා මම නිතරම පොඩි අක්කා අල්ලගන්නේ. අපේ ගෙදර අපි දෙන්න තමයි පොඩක් ඇත්තන් ඉතින් වලි. හැබැයි ඉතින් අපි දෙන්නට නැතුව බෑ. පේනවද ළමයි? පිටියස්සෙන් එබුණ හැටි. මං එයාට කිව්වා මං අනිවාර්යෙන් මේවා අප්ලෝඩ් කරනවා කියලා. එයා හිතුවේ මං කරන එකක් නැහැ කියලා. ඒ වුණාට මම මේක අප්ලෝඩ් කරා පොඩි අක්කේ. ඉතින් ඔන්න ඔය විදිහට බලන්න ළමයි අපේ පොඩි අක්කේ මුණ තියෙන ඉරිසියාව මමයි තාත්තා උම්මා දෙනකොට හැමෝම කියන්නේ මං තාත්තා වගේ කියලා. අපේ පොඩි අක්කේ ඒකටවත් කැමති නැහැ. එයාගේ බලාපොරොත්තු තාත්තා තනියම අයිති කරගන්න. ඉතින් ඇත්තටම අහන හැමෝම කියන්නේ මං තාත්තා වගේ කියලා. මම නම් ආසයි මගේ තාත්තා වගේ අම්මා වගේ දෙන්නම වගේ කියනවට. ඉතින් ඔන්න මම දැන් ටැග් දෙනවා. අපි බලමු තාත්තා මේක ඕපන් කරන විදිය. ඉතින් ඔන්න දැන් අපේ තාත්තා ටැග් අන්බොක්ස් කරනවා. තාත්තා මුලින් බලලා මේක කොළ ගොඩක් මොනවද කියලා. ඉතින් මං කව මුලින් කොළ ටික බිම දාලා ඉන්න කියලා. අපේ අක්කත් කිව්වේ තාත්තා ආසම ටැග් කියන්න. මං අනිවාර්යෙන් දැනගෙන හිටියා තාත්තා ආසම ටැග් මේක තමයි කියන්නේ කියලා. මං කිව්වා හරියටම හරි තාත්තා අපි ඉතින් අන්තිමට මේ ඔක්කොම ඉවර වෙලා ඒ කියන්නේ කාලා බීලා එන්ජොයි කරන් පස්සේ මම තාත්තෙන් හැම තාත්තා කිව්වා තාත්තා ආසම තෑග්ග දුන්නේ මං කියලා. ඒකට හේතුව අපේ තාත්තා හරිම භක්තියෙන් තමයි ඝන දෙයයන්ටද බුදුහාමුදුරුවන්ටද හැමදේම අපේ තාත්තා වැඩක් කරොත් ඒක මාර්ම ක්වොලිටියට හරිම භක්තියෙන් කරන කෙනෙක්. ඉතින් තාත්තා ගොඩක් ආසයෙන් තමයි ඝන දෙයයන්ට වඳින්නේ. ඉතින් මට හිතුණා තාත්තට බ්ලෙසිං කිට් එකක් දෙන්න. ඉතින් මම දැන් මේ ඔක්කොම එකින් එක ලස්සනට ගලවලා තාත්තට ඇරේන්ජ් කරලා දුන්නා. ඉතින් ඒ වෙලාවට මම දැක්කේ ඝන දෙයියන්ගෙන් චූටි කෑල්ලක් කැරලා තිබු උඩ හරියෙන් ඒක සමහරට අපේ මිස්ටේක් එකකින් වෙන්න ඇති. ඉතින් ළමයි අන්තිමට මේ ටික ඔක්කොම ලස්සනට බලලා ඉතින් අවුලක් නෑ අර කැඩිච්ච පොඩි කෑල්ලට මම සුපර් ග්ලූ එකක් දාලා ඉතින් ඇලුවා. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට මගේ වීඩියෝ එක අවසන් වුණා. පේනවනේ අපේ තාත්තත් දවස් හොඳට එන්ජොයි කරලා තියෙනවා කියලා මොනින් පේනව නේද? මේ වෙලාවලම අපේ තාත්තට ගොඩක් නිදිත් මත එයා ඊට කලින් දවසේ නයිට් උත් කරලා එදා අපි නිදානකොට ගොඩක් රෑ වුණා. එහෙනම් මගේ මේ දෙවෙනි vlog එකටත් ඔයගොල්ලෝ කැමති නම් like එකක් comment එකක් දාගෙන යන්න. අමතක නොකර මාව subscribe කරන්න. එහෙනම් bye bye. ආයෙත් හම්බෙමු.